යාළුවනේ good morning. අන්න අපි දෙන්න ගෙස්ට් එකෙන් එළියට ආවා. දැන් යන්නේ බණ්ඩාරවැලි ස්ටේෂන් එක පැත්තට. බලමු අද රෝන්ද ගහන්න කොහොමද සෙට් වෙන්නේ කියලා. උණු වතුර බෝතලෙයි චූටි උණු වතුර කේතරයකුයි. එතකොට සීනි තෙකල කෝපි අරගෙන ආවා. බිස්කටුත් අරගෙන ආවේ. අපි ඉතින් ගෙස්ට් එකේදීම තේ එකක් හදාගෙන බීලා දැන් අපි යනවා කෝච්චියට. අපි කොහේ හරි නැවතිලා උදේට කමු. දැන් යන් කෝච්චියේ නයිනාච් බලලා තව මේ බදල ඇවිදින්න තියෙන දිහාස්සල ඇවිදින්න. එහෙනම් ආලත් එන්න අපිත් එක්ක ඇවිදින්න යන්න. ඉතින් අපි ඇල්ලට යන්න බස් එක නැක්කා. මේ ඇල්ලට යන්න මේ වෙලාවට කෝච්චි නැහැ කිව්වා. දැන් කොටුවෙන් එන කෝච්චියක් තමයි 12යි ගානක් විතර වෙනවා කිව්වා. එන්න මේ ඒක ඇල්ල ඔඩිසි එක. ඊට පස්සේ එනවා 2යි ගානට දෙකද කෝච්චියක්. ඒක කොටුවෙන් එන නෝමල් කෝච්චියක්. ඉතින් එච්චර වෙලා අපිට බණ්ඩාරවලට වෙලා ඉන්න බෑ. ඒක නිසා අපි ඇල්ලට යන්න නයිනාච් බලන්න යන බස් එකකට නැග්ගා. එහෙනම් ආලත් එන්න හිට එක නයිනාච් බලන්න යන්න. දැන් ඉන්නේ බණ්ඩාරවල ඇල්ල වැල්ලවාය බස් එකේ ඉන්නේ. එහෙනම් අපි යන්න ඇල්ල බලන්න බස් එකේ ඇල්ලට නයිනාච් බලන්න ඇල්ලට. මේ පේන්නේ කුඹල්වල මහමෙවුනා අසපුව. අන්න අපි බින්ගයක් අතරින් යනවා. එළියට ආවා. දැන් බස් එකේ ඇවිල්ලා බැස්සා. අරුකුණවේ පාලමට යන තැනින්. එහෙනම් යන් අරුකුණවේ පාලම බලන්න. දැන් නම් චූටි කන්දක් නගින්න තියෙනවා. පයින් යන්න ඕනේ මං හිතන්නේ කිලෝමීටරයක් විතර. අර අයියා නම් නගිනවා. මට නම් හරි වහන්සි මං ඉතින් හිමීට නගිනවා. එයා නයි යනවා අයියේ. තව කට්ටියක් යනවා. අපි යන් ඉතින් එහෙනම් නයිනාච් බලන්න. මේ ඉන්නේ. මෙන්න තියෙන තේ ගස්. මේ තියෙන තේ කොලේ. මේ තියෙන තේ කොලේ. මෙන්න මේ දැල්ල වෙන්න ති කඩලා අපිට තේ කුඩු විදිහට එන්නේ. ඕක එන්නේ. වේල්ල කරලා හොඳ මේක රටේ වල ඩස්ට් එකට අපිට එන්නේ. ඒ වෙන්නේ නැති ඉතින්. අන්න බලා ගන්න මේ view එක. පට්ටම ලස්සන view එකක් තියෙනවා. යන් පල්ලට. චුට්ටක් විතර මහන්සි. Share by hiking. අපි යම් බින්ගේ බලන්න. අන්න පේනවා බින්ගේ. මේ රේල් පාර උඩ යන්නේ. හරි අපි රේල් පාර උඩ යන්නේ මේ. සිල්පර කටන් කියන්නේ මෙන්න මේවා තමයි රේල් පාරේ දාලා තියෙන. මෙන්න මේ උඩ ඇවිදින්න පුළුවන්. කොච්චි එනකන් ඇවිදිනවා. දැන් යම් බින්ගේ බලන්න. ගොඩක් සෙනග ඉන්නවා.
කෝච්චි රෝද දැකලා නැති අය කෝච්චි රෝද බලා ගන්න වෙන්න. පොඩි පාරක් යන්න තියෙනවා. ඒක ගිහිල්ලා හපු වෙන්න ඕනේ. ආවා. ඇවිල්ලා දැන් මේ ඊළඟම තියෙන කඩයක් තේ කපුවන නැතුණා. හොඳ පොරොටියක් එක්ක වෙන මිරිස්සක් සෙට් වුණා මේ. ආලා ලේන්ටියක් දීලා අපි යන් ඊළඟට අපිට යන්න පුළුවන් දිහාකට ඇවිදින්න. අන්න අපි දෙන්න යනවා. පුංචි සිරිපාදේ නගින්න. 9 ආච් පාස්සලා ඉස්සරහට එනකොට තියෙන පුංචි සිරිපාදේ කියලා. වාහනයි යන්න බෑ. ත්‍රිවිල් බයික් යන්න පුළුවන්. 8 කිලෝමීටරය යන්න පුළුවන් කිව්වේ. ඒ කිලෝමීටර ගිහින් දාන්න රුපියල් 500ක් ගන්න ත්‍රිවිල් එකකින්. ඊට වැඩි අපිට ආතල් එක වටිනවා. අපි දෙන්න යනවා පයින්. එතනින් හැරි කිලෝමීටර 2ක් විතර තියෙනවා. ඒ දෙකත් යන්න ඕනේ පයින්ම තමයි. මේ ඉතින් අර චුට්ටු ත්‍රිවිල් එක ගිහිල්ලා බොරුවට ඉතුරු ටික පයින් යනවට වැඩිය අපිට ලේසි. ගමනම් පයින් යනවා. එහෙනම් අපි යනවා පයින්. හයිද ළමයි? පුංචි සිරිපාදේ නගින්න. ගිහින් බලමු කොහොමද කියලා. කලින් ගිහිල්ලා නෑ. අපි දෙන්නෙන් කවුරුත් නෑ. දැන් අපි දෙන්නම යන්නේ එක බලන්න. අන් අයියා නයි යනවා. යන් එන. අරක යන්න තියෙන්නේ. මෙතෙන් එනකම් වීල් එක ගෙනත් දානවා. ඉතින් එහාට වීල් එකට ගෙනත් දාන්නේ නෑ. සාමාන්‍යයෙන් කිලෝමීටරයක්වත් ආවේ නැහැ ඒ ටික. ඉතින් මේ ටික අපි යම්පයි. අන්න අපි දෙන්න පුංචි සිරිපාදේ නගින්නයි හදන්නේ. වාන් ලස්සන මාර්ම view එකක් තියෙනවා. අට්ටම ලස්සනයි. ආලත් එන්න මේ ආතලෙක් ගන්න. ජානියන. AC කරලා වගේ මාරම සීතලක් දෙනවා. ඒක අර දරා ගන්න බැරි සීතලක් නෙමෙයි. සාමාන්‍ය ඇඟට දැනෙන සනීප සීතලක් තියෙන්නේ. මාරම ලස්සනයි පට්ට යෝවෙන්ට් එකක්. අන්න අපි ආවා සිරිපාදේ නගින තැනට එනකම්. මේ ටික නගින්න ඕනේ. හාන් අර උඩ කන්ද මේ පේනවා ඇති. එන්නේ උඩ කන්දට එනකම් නගින්න ඕනේ. දැන් මෙතන ඉන්න තේදළු කඩන අය මේ. මේන් තියෙනවා අතුරු යන එක.
යන්න තියෙන පාර පොඩ්ඩක් කටුකයි දුෂ්කරයි. හරිද? අන්න පේනවා. ටිකක් අමාරුයි. ඒ ගැම්මට යන්න ඕනේ ඉතින්. අසන විවියක් ගන්න පුළුවන් මුට්ට ගියොත්. මොනවාට පේනවද? පට්ටම සිතයි. නැතන දිහායි. මේ පැත්තට දිහායි. සිරිපාදේ අපි දැන් ඉන්න තැන අර පැත්තෙන් තව කඳු තියෙනවා ඒවටත් ඔන්න ගියායි යනවා පේනවා සිරිපාද නැගලා බැස්සා. දැන් තව කිලෝමීටර් පයින් යන්න ඕනේ ප්‍රධාන පාරට යන්න. අයිස් එකක් කකා පයින් යන්න හදන්නේ. මේ වකඩේ 100යි මෙයාලා න 150ක් දෙන්නේ. අර මෙතන ගෙනත් දෙන්න ඉන්න වෙන්නේ නැති. අන්න අයිස් එකක් ගත්තා. මේක කකා යන් ඇල්ලට බස් එකේ යන් ඊට පස්සේ බදල්ලට. අන්න අපි දැන් දවල් කෑමට ආවා. The Heritage Grand බදල්ල හොටෙල් එකට. එහෙනම් දැන් අපි යන් කන්න. අනේ ඉන්නවා. හොඳටම බඩගිනි දැන්. උදේටත් පොඩි පොඩි ඒවනේ කෑවේ. යන් එහෙනම් කන්න. ඔන්න ඉතින් අපි ආවා හොටෙල් එක ඇතුළට දැන් කන්න හදන්නේ. බුෆේ ඇරලා තිබුණා. normal සුදු බත් තිබුණා, fried rice තිබුණා, ඊට පස්සේ බුරියානි බත් එක තිබුණා, තව රතු බත් තිබුණා. ඒව නම් බෙදාගත්තේ නෑ. අල ෆ්‍රයි කරලා තියෙනවා. සලාඩ් එකක් තියෙනවා, පපඩම්, මිරිස් කරල් බෙදලා තියෙනවා. මස් තිබුණා, මාළුත් තිබුණා. ඊට අමතරව පරිප්පු තිබුණා. එහෙනම් අපි කාලා බලමු. කොහොමද කියලා. අපි බදොල්ල හෙරිටේජ් ග්‍රෑන්ඩ් එකෙන් කෑවා. කෑමවල සුපිරි. ඉතින් අපි දැන් යන් බදොල්ල බස් ස්ටෑන්ඩ් එකට මයංගනේ බස් එකක් හොයාගන්න. බස් එකට නැගලා. දැන් අපි යනවා මයංගනේට. මයංගනේ කොහෙටද යන්නේ කියලා මයංගනේට ගිහිල්ලා බලමු. ආලා දන්නේ නැහැ අපි ඇවිදින්න ගත්තාම යන තැන කියන තැන මේ යන්නේ කියලා අපි හිතේ යනවා. දැන් ඊයව බණ්ඩාර වලට අද උදේ ආව බදුළු ඇල්ල එහෙම ගිහිල්ලා බදුල්ලට දැන් යනවා මයංගනේට. එහෙනම් ආලත් එන්න අපිත් එක්ක මයංගනේට විදින්න යන්න. එහෙනම් යා මයංගනේට හැම වෙලම මෙන්න මෙතනින් දුම්හිඳ ඇල්ල බලන්න යන්න පුළුවන් නේ. ටිකට් කඩනවලු. ටිකට් අරගෙන බලන්න යන්න ඕනි. මේ මදුල්ලේ ඉඳලා මයංගනේ පැත්තට එනකොට හම්බුණා ජලාශයක්. ඉතින් මේක වික්ටෝරියා ජලාශය කියලා තමයි බස් එකේ හිටපු කට්ටිය කිව්වේ. එතන ගහලා තිබ්බා ලොග්ගල්ලොය ජල විදුලි බලාගාරය කියලා. එතකොට ලොග්ගල්ලොය ජල විදුලි බලාගාරයේ අයිති වික්ටෝරියා ජලාශයට නම් මේක වික්ටෝරියා ජලාශය වෙන්නේ නැති. ජලාශය හරියට මොකද්ද කියලා දන්නේ නැහැ. හැබැයි එතන ගහලා තිබ්බේ ලොග්ගල්ලොය ජල විදුලි බලාගාරය කියලා. බස් එකේ ආපහු නම් කිව්වේ වික්ටෝරියා ජලාශය කියලා. ඔන්න අපි බදල්ලෙන් මයංගනේට ආවා. මයංගනේදී මගදී බස් එකේ රෝදේ හුලං ගියා. ඊට පස්සේ වෙන බස් එක නැගලා හඳගනාවට ආවා.
දැන් ඉන්නේ අපේ ලොකු අම්මලාගේ ගෙදර. මෙයා අවුරුදු 15කට විතර පස්සේ මම හිතන්නේ අවුරුදු මට වයස අවුරුදු 5කින් 6කින් විතර මෙහෙට එන්නේ නැත්තේ. ඊට පස්සේ මට මතක ඇති කාලේ ගම මම මෙහෙට ඇවිල්ලා තිබුණේ නැහැ. ඉතින් අපි දෙන්න හොයාගෙන එයාලගෙන් අහගෙන ඉතින් ආවා. අද දවසේ මෙහෙ ඉන්නවා. බලමු හෙට කොහේ යයිද දන්නේ නැහැ. යන දිහා මේ හොඳයි කියන්නේ කුමුකු ලිඳක් වගේ ලිඳක් තියෙනවා. පට්ට ෂෝයි වතුර ඇදලා නාන්න තියෙන මරු. පට්ටාල. මෙයා වතුර ඇදලා දුන්නා මන් නන්නාගත්ත මන්න වතුර ඇද්දේ. මොකද මේ චුට්ට දුෂ්කරයි. ඒ වුණාට ආතල්. ආතල්. එන්නේ එන්ජොයි එකක් ගන්නවා නියම ප්ලේස් එක. අදරෑ මේ බලමු කොහෙට මොකක් වෙන්නේ කියලා. එහෙනම් අදට අපි ගිහින් එන්නම්. බයි බයි. ආයෙ හැමෙමු. හෙට උදේ